Hi guys, welcome back to my YouTube channel. අපි අද කතා කරන්න යන්නේ මගේ ඩිලිවරි එක සඳහා මේ හොස්පිටල් එකට ඇඩ්මිට් වෙද්දී ගෙනියන්න ඕනේ බඩ ලිස්ට් එක ගැන. අපි එකින් එකට බලමු මේ මොනවද කියලා. හරි, දැන් අපි බලමු හොස්පිටල් එකේ ලේබර් රූම් එකට අරන් යන්න ඕනේ බඩ මොනවද කියලා. මම ඒව හදාගෙන තියෙන්නේ මම පොඩ්ඩක් ඔයාලට පෙන්නන්න එදික අපහු අරන් පෙන්නන්න. අපේ හොස්පිටල් එකට ගේන්න කියලා තියෙනවා සුදු ඉටිරෙදි ආර දෙකක් ගේන්න කියලා තියෙනවා. ඒ වගේම පෙකෙන කටු දෙකක්, ලූප් පෑඩ් පැකට් දෙකක් ගේන්න කියලා තියෙනවා. ඒකෙන් එකක් ලේබර් රූම් එකට යද්දී අරන් යන්න වෙනම ලේබර් රූම් බෑග් එකට දාගන්නවා. අනිත් එක අපි අනිත් හදාගන්න නෝමල් බෑග් එකකට දාගන්නවා. ඒ වගේම නැපි කටු දෙකක් දාගන්න කියලා තියෙනවා. ඒ වගේම පෑඩ් වලට අයන් වෙන ලූප් වලට අවශ්‍ය වෙන ඉනපටි දෙකක් ගේන්න කියලා තියෙනවා. ඒ ඉනපටි දෙක තමයි මේ. ඒ වගේම අවශ්‍ය වුවත් කියලා රේසර් එකකුත් මම කෝකටක් කියලා මේකට දාගන්නවා. ඒ වගේම සීසර් කරනවා නම් අපිට මේ වගේ බෑන්ඩේජ් රෝල් දෙකක් ඕන වෙනවා. ඒ වගේම ලේබර් රූම් බෑග් එකට ගෙනියන්න බ්ලේඩ් තලයක්ද අරන් යන්න ඕනේ. ඒ වගේම ඉටි බෑග් දෙකක් ගේන්න කියලා තියෙනවා. කළු පාට ඉටි බෑග් දෙකක් තමයි ගේන්න කියලා තියෙන්නේ. උනාට මම ගත්ත සුදු පාට දෙකක්. ඔයාලා කළු පාටින් දාගන්න. ඒ වගේම තව ගේන්න කියලා තියෙනවා ලේබර් රූම් එකට බබාට පැනල් සූට් එකක්, ලදරු තොප්පි, ලදරු මේස්, ඒ වගේම බේබි සූට් දෙකක් ගේන්න කියලා තියෙනවා. බේබි ගවුන් මම 3ක් දාගත්තා පොකටක් කියලා. ඔයාලත් 2ක් 3ක් දාගන්න. ඒ වගේම 18 නැප්කි මම 5ක් දාගෙන තියෙනවා. ඒ වගේම කපු සුදු රෙද්දක් ගේන්න කියලා කියනවා කපු වලින්. ඒකත් මම දාගෙන තියෙනවා මේකට. ඒ වගේම බබාවතන නැට්ලෙක දාගෙන තියෙනවා. ඒ වගේම තව ලේබර් රූම් එකට අම්මට බෙඩ් ජැකට් දෙකක් ගේන්න කියලා තියෙනවා. සුදු පාටින් එකයි. දැන් සීසර් වගේ යනවා නම් සුදු පාට බෙඩ් ජැකට් එකකුයි, චීත් එකකුයි, මේස් ජෝඩු දෙකකුයි ඕන වෙනවා. ඒ හින්දා ඒ බඩ ටික සීසර් වලට යන කෙනෙක් නම් වෙනම හදා ගන්න ඕනේ. නෝමල් ඩිලිවරි එකට යන කෙනෙක් නම් සාමාන්‍යයෙන් සුදු පාටට ලා පාටට හුරු චීත් දෙකක්, ඒ වගේම නැතත් අපිට දාගෙන එන්න කියලා තියෙනවා සුදු පාට චීත්යක් සහ බෙඩ් ජැකට් එකක්. ඒ වගේම බබා උතන පැනල් ෂීට් දෙකක් අරන් තියෙනවා මම. ඒ වගේම 30 නැප්කි එකක් අරන් තියෙනවා. ඒ වගේම 18 තව නැප්කි දෙකක් අරන් තියෙනවා. ඒ වගේම බේබි ගවුම් 8ක් අරන් තියෙනවා. ඒ වගේම තව පැනල් සූට් එකක් අරන් තියෙනවා. ඒ ටික අමතරව තමයි මම මේ දාගෙන තියෙන්නේ.
මේ වගේ ටියුලික් බෑග් ඔයාලට කඩෙන් ගන්න පුළුවන්. මේ වගේ ටියුලික් බෑග් අරගෙන හොස්පිටල් බෑග් එකට ලේබර් රූම් එකට ගෙනියන බඩු වෙන වෙනම පැක් කරලා හදාගන්න. එතකොට ඔයාලට ලේසි. දැන් එතකොට මේ තියෙන අපේ ලේබර් රූම් එකට ගෙනියන්න ඕනේ බඩු ටික මම හදාගත්ත විදිහ. දැන් මේ ටික පැත්තකින් තියලා අපි හොස්පිටල් එකට අමතරව අරන් යන්න ඕනේ බඩුව මොනවාද කියලා බලමු. මම මෙතන අරන් තියෙනවා 18 නැප්කි තව 5ක් අරන් තියෙනවා. 36 නැප්කි 2ක් අරන් තියෙනවා. පැනල් බබා උතන පැනල් 3ක් අරන් තියෙනවා. ඒ වගේම මට තව චීත් දෙකක් සහ බෙඩ් ජැකට් දෙකක් අරන් තියෙනවා. මෙතන 18 36 16 වගේ පැනල් තමයි අරන් තියෙන්නේ. බබා ඉක්මනට ඩිලිවරි වුණාට පස්සේ බබා හැමතිස්සෙම චූදා ගන්නවා. ඒ හින්දා අපි ටිකක් වැඩිපුර නැප්කි ටිකක් අරන් යන එක හොඳයි. ඒ වගේම අපිට මේ වගේ ලදරු කොට්ට දෙකක් ගේන්න කියලා තියෙනවා. ඒ වගේම ඩිලිවරි එකට ගන්න කලින් වුමනාවන බඩු ටිකක් තියෙනවා. වස්ති බෝතලයක් ඕන වෙනවා. ඒ වගේම පොඩි බෝල් එකක් අරන් එන්න කියනවා බබාව නාවන්න. දැන් නම් ඒක මම හිතන්නේ අයින් කරලා තියෙන්නේ. ඒ වුණාට ඔයා නර්ස් කෙනෙක් කීවොත් අරන් යන්න. ඒ වගේම තව ලූප් පැකට් එකක් මම දාගෙන තියෙනවා අමතරව. ඒ වගේම උණ කටුවක් දාගෙන තියෙනවා. ඒ වගේම පනාවක්, දත්පුරුසුවක්, සබන් කෑල්ලක්, ඒ වගේම දත් බෙහෙත් එකක්, ඒ වගේම බබාව නාවන්න ෂැම්පූ එකක් වගේ බඩු ටික ලෑස්ති කරලා තියෙනවා. ඔඩි කොලමුකුත් මම ගත්තා. ඒ වගේම බබා හැමතිස්සෙම සූදා ගන්න හින්දා මේ වගේ ටිෂු එකකුත් බෝඩ් චිප් ටිෂු එකකුත් මම අරගත්තා. ඒ වගේම තව හොස්පිටල් එකට ගිහින් කියලා තියෙනවා. මේ වගේ ඇඟට දාන්න රබර් ෂීට් එකක්. මේ රබර් ෂීට් එකත් ඔයාලට අරන් යන්න පුළුවන්. ඒ වගේම තව අම්මට ඕන කොට්ටයක් වගේ දෙයක් බෙඩ් ෂීට් එකක් අරන් යන්න පුළුවන්. ඒ වගේම මීට අමතරව එදාට ලේබර් රූම් එකට ගෙනියන්න පොඩි ෂැෂේ කිරි පැකට් එකක් අරන් එන්න කියලා කියනවා. ඒක අරන් යන්න ඕනේ. එයාලා ඒ වෙලාවේ අම්මට පාන්දර වගේ ඩිලිවරි එක වුණොත් අම්මට පාවිච්චි කරන්න කිරි එකක් හදලා දෙනවා බොන්න. එතකොට ඒ වගේ ඒ බඩු ටික තමයි දැන් අපිට හොස්පිටල් බෑග් එකේ අරන් යන්න තියෙන්නේ. ඊට අමතරව ගෙදරින් අරන් එනවනම් උණු වතුර බෝතලයක්, සීනි එකක්, තේකොළ ටිකක්, කිරි පැකට් එකක් වගේ දේවල් වෙනම බෑග් එකකට ඔයාලට අරන් යන්න පුළුවන්. දැන් මෙහෙම හදාගත්තු අපි බෑග් ටික වෙන වෙනම අපේ නම, මහත්තයාගේ නම, ෆෝන් නම්බර් එකක් දාලා පොඩි ටැග් එකක් විදියට ගහලා අඳුර ගන්න පුළුවන් වෙන්න නමක් ගහලා තියාගන්න එක හොඳයි. එහිදී ලේබර් රූම් එකේදී සමහර විට අම්මලා දෙන්නෙක් වගේ ලේබර් රූම් එකට ගන්න පුළුවන්. එතනදී බඩු මාරු වෙයි කියන හින්දා තමයි නමක් ගහලා ගේන්න කියලා කියන්නේ. ඒ හින්දා ඔයාගේ මේ පැකේජස් වල වෙන වෙනම නම් දාගෙන ඒ වගේම තව දෙයක් කියන්න අමතකුණා යාළුවේ. ඔයාලට හොස්පිටල් එකට අරන් යන්න ඔයාගේ මහත්තයාගේ උපැන්න සහතික දෙකේ කොපි දෙකක් ඕනේ. ඒ වගේම
ඩෙන්ටි කාඩ් දෙකේ කොපි දෙකක් ඕනේ. ඒ වගේම බබා channel කරපු ඩොක්ටර්ගේ VOG ඩොක්ටර්ගේ ඔයාලට දුන්නේ පොතක්ද කාඩ් එකක්ද ඒක අරන් යන්න ඕනේ. ඒ වගේම මෙච්චර දවසක් ක්ලිනික් අරන් ගියපු කාඩ් එක අරන් යන්න ඕනේ. මේ වගේ එහෙනම් හැමෝටම මුත්සරණයි. thank you මගේ වීඩියෝ එක නරඹුවාට. හැමෝටම සුබ දවසක්.